අද වීඩියෝ එකෙන් කතා කරන්නේ බර සම්බන්ධ ප්‍රශ්න තියෙන අයට. මේක මං කරන්න හිතුවේ මේ මමත් හිතපු නැති විදිහට මේ දෙයක් නිසා. ඇත්තම කිව්වොත් මගේ බර වැඩි වෙලා තියෙනවා. ඉතින් මම ඉතින් එක එක විදිහ ඩයට් කරා, එක්සර්සයිස් කරා, හිතට අරම්ම කරා. හැබැයි මේ සාර්ථක ප්‍රතිඵල හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ටික දවසක් කරනවා ආයෙ මටම එපා වෙනවා. එහෙම වෙනවා. ඉතින් ඕන කෙනෙක්ට එහෙම. හැබැයි මේ එක දවසක් ඒ කියන්නේ එක සතියක් මට තියෙන වැඩත් එක්ක මට උදේ කෑමක් ගන්න බැරි වුණා. ඒ කියන්නේ උදේට සාමාන්‍යයෙන් අපි කනවනේ 8ට 9ට වගේ. මට උදේට මේ ඒ කියන්නේ මුකුත් කන්න ඕනේ මම තේ එකක් විතරක් බීලා දවල්ට තමයි දවල් 12ට එකට වගේ තමයි මට මේ කෑම කන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ මගේ වැඩත් එක්ක මට ඒක මැනේජ් කරගන්න බැරුව තමයි එහෙම වුණේ. හැබැයි මට ඒක ලොකුවට බඩගින්නක් දැවුනෙත් එහෙමත් නැහැ. ඒ කියන්නේ වැඩ වැඩි වීමත් එක්ක මට ඒක දැනුනෙත් නැහැ. ඔහොම කොහමද සතියක් ඉන්නකොට මට තේරුණා පොඩ්ඩක් මම මේ ඇඳුම් එහෙම අඳිනකොට අපි ඕන කෙනෙක්ට තේරෙනවානේ පොඩ්ඩක් මේ හිරට තිබ්බ ඒවා එහෙම පොඩ්ඩක් ඇති වගේ. ඊට පස්සේ මම බැලුවා මගේ බර කොච්චරද කියලා. එතකොට මගේ බර කිලෝ 3කින් අඩු වෙලා තිබ්බා. ඒ කියන්නේ මම එහෙම ලොකුවට ඩයට් කරනවා කියලා එතකොට හරියට අර මීල්ස් අපි හදාගන්නවනේ එහෙමවත් හදාගෙන නෙමෙයි මේ සුපුරුදු පරිදි ගන්න කෑම ටික ගත්තා. හැබැයි මට වෙච්ච දේ තමයි මට උදේ කෑම වේල ගන්න බැරි වුණා. ඒක උදේ කෑම එකයි දවල් කෑම එකයි දෙකම එකට වගේ තමයි මම ගත්තේ. ඒකෙන් තමයි මගේ බර කිලෝ 3ක් අඩු වෙලා තිබ්බා. ඒ කියන්නේ සතියට. එහෙම එක්සර්සයිස් කරන්නෙත් නැතුව. ඊට පස්සේ මම බැලුවා මේක මේ ඒක මාරයි නෙමෙයි කියන්නේ. දැන් මම මාස ගාණක් තිස්සේ ප්ලෑන් කරගෙන මෙහෙම කරනවා මේ කෑම ගන්නවා කිය කොච්චර ඩයට් කරන්න හැදුවත් මට ඒක කරගන්න බැරි වුණා. ඒ කියන්නේ සාර්ථක ප්‍රතිඵල හම්බුන්නේ නැහැ. හැබැයි මේ එහෙම ලොකුවට හිතන්නෙත් නැතුව මේ කරපු දැන් කිලෝ 3ක් අඩු වෙලා තිබ්බා. ඉතින් මං හිතුවා ඒ විදිහට මම මගේ ඩයට් ප්ලෑන් එක හදා ගන්නවා කියලා. මම දැන් ඩයට් ප්ලෑන් එක හදන්නනේ දවස් 75කට. ඒ දවස් 75 උදේ කෑම මම ස්කිප් කරනවා. උදේ කෑමක් ගන්න නැතුව දවල් 12ට තමයි මගේ ෆස්ට් මීල් එක මම ගන්නෙ. එහෙම තමයි කරගෙන යන්නේ. මේක මේ ගොඩක් මම YouTube එකේ බලලා මේක ගොඩක් ජනප්‍රිය ක්‍රමයක්. පැය 16ට ක්‍රමය. ඉතින් ඒකේ ෆාස්ටින් එකත් ඒකේ වෙන්නේ පැය 16ක් ෆාස්ටින් ඉන්නවා. ඊට පස්සේ පැය 8ක් අපි කෑම ගන්නවා. ඉතින් ඒකෙදී වෙන්නේ අපි කෑම ගන්න ටයිම් එක පටන් ගන්න දවල් 12ට. දවල් 12ට පටන්ගෙන පැය 8ක් යනකම් අපි කෑම ගන්නවා. අරගෙන ඉතුරු පැය 16 අපි ෆාස්ටින් ඉන්නවා. ඉතින් ඇත්තටම ඒක මම හිතන්නේ නැතුව වෙච්ච දෙයක් නේ. ඇත්තටම ඒක සාර්ථකයි කියලා මට කියන්න පුළුවන්. ඉතින් අපි බලමු අද ඉඳන් කොහොමද දවස් 75ක් යනකම් මගේ ෆාස්ටින් එක පටන් ගන්න. පැය 8 කාලා කොහොමද බර අඩු වෙන්නේ කියලා. මෙතනින් ඉස්සරහට අපි බලමු. ඉතින් අද මගේ ඩේ 1 එක. ඉතින් ඔයාත් ඇඟ අඩු කරගන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම try කරලා බලන්න. මොකද මේ අමාරු නැහැ ඇත්තටම. ඒ කියන්නේ අපිට දෙයක් කරන්න ඕන කියලා හිතුනොත් ඒ කැපවීම මහන්සිය දිනන ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් වැඩේ කියන්නේ කෑමේදී අපි පොඩ්ඩක් පස්ස ගහනවා අනේ කමන්නේ හෙට ඉඳන් පටන් ගන්නවා එහෙම කිය. අපි ඩයට් එක පොඩ්ඩක් මග අරිනවනේ. හැබැයි ඔයා සීනි තෙල් වැඩිය ගන්නේ නැතුව දවස් 75ක් ඩයට් එක කරලා බලන්න කොහොමද වෙනස කියලා. අපි බලමු අද මගේ ෆස්ට් ඩේ එකේ කොහොමද මම ඩයට් එක පටන් ගන්නේ කියලා. ඩයට් එක උදේ මට මං හිතන්නේ සතියක් විතර මගේ වැඩත් එක්ක එහෙම වෙච්ච හින්දා කෑම වේල මට ඔටෝ එක පුරුදු වුණා. දැන් මට උදේට නොකා ඉන්න එක එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක බලන කෙනෙක්ට සමහර වෙලාවට ගෑස්ට්‍රික් එන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලෝ උදේ කෑම වේල මිස් කරගන්න එපා. ඔයාට හෙල්දි විදිහට ගන්න පුළුවන් හොඳ මීල් එකක් උදේට අනිවාර්යෙන් ගන්න. බඩගින්න ඉන්න එපා.
ඊට අමතරව මම උදේ නැගිට්ට ගමන් මද උණුසුම් වතුරට දෙහි ගෙඩියක් මිරිකලා දාලා බොනවා. මම හිතන්නේ ඒකත් හොඳයි. ඒ වගේම හැමදාම රෑට උළුහල් චුට්ටක් පෙඟෙන්න දාලා අනිත් පහුදා උදේට හිස් පැඩ ඒක බොන්න. ඒකත් ඇත්තටම හොඳ. ඔයාට PCOS වගේ රෝග තත්ත්වයක් තියෙනවා නම් ඔයාගේ පීරියඩ් සර්කල් එක හරියට වෙන්නේ නැත්තම් ඒක ගොඩක් හොඳයි. ඒකත් try කරලා බලන්න. ඉතින් බලමු අද දවසේ කොහොමද මගේ කෑම වේල යන්නේ සහ පැය 8 මම මොනවද ගන්නෙ කියලා. මේ තමයි මං ගත්ත කෑම එක. මෙතෙන්දි මම බත් සාමාන්‍ය ප්‍රමාණයක් අරන් තියෙනවා. ඔයාලට මිම්මක් විදියට ගන්න ඕන නම් අඬු කෝප්ප තියෙනවනේ. අඬු කෝප්පයකින් එකක් විදිහට තමයි බත් කන්න ඕනේ. එතකොට මම මෙතෙන්දි බැදුමක් දාගත්තා. ඊට පස්සේ මම මෙතෙන්දි පොඩ්ඩක් වැඩිපුර කන්න ඕනි එළවලුවක් විදිහට තෝරගත්තේ කොහිල. කොහිල ඇත්තටම ගොඩක් හොඳයි. ඔයාලා බත් වලට අමතරව එක එළවලුවක් තෝරගන්න ගොඩක් කන්න පුළුවන් එකක්. ඒ කියන්නේ මෙතෙන්දි ඔයගොල්ලෝ වට්ටක්කා අල එතකොට මොනවද තව තියෙන්නේ පිටි සහිත කෑම තියෙනවානේ. එළවලු අන්න ඒව ගන්න නැතුව පුළුවන් තරම් තන්තුමය එළවලු ගන්න. ඒක ගොඩක් හොඳයි. ඊට පස්සේ හවස 4ට විතර ඔයාට පුළුවන් ග්‍රීන් ටී එකක් එක්ක මොනවා හරි කන්න ගන්න පොඩි ස්නැක් එකක්. ඒ ගන්න ස්නැක් එකේ තෙල් සීනි අවම විදිහට ඔයාලා ගන්න ඕනි. එතකොට ඔයාට ග්‍රීන් ටී එකක් ගන්න විදිහක් නැත්නම් ඔයා තේ එකක් හරි කෝපි එකක් හරි ගන්න. ඒ තේ එකට හරි කෝපි එකට හරි සීනි නොදා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඔයාලා ග්‍රීන් ටී එකක් ගන්නවා නම් මම මේ දාලා තියෙන ග්‍රීන් ටී එක ඇත්තටම ගොඩක් හොඳයි. මේක ඩිල්මා එකෙන් ගහන්නේ සිනමන් එකක්. මේකත් යූස් කරලා බලන්න. ඊට අමතරව මම මේ දාලා තියෙන්නේ ඔයාගේ බර අනුව දවසකට ඔයා කොච්චර වතුර ප්‍රමාණයක් බොන්න ඕනිද කියලා. ඔයා අනිවාර්යෙන්ම මෙතන තියෙන ඔයාගේ බර බලලා ඒ බරට සරිලන විදිහට දවසට ඔයා ගන්න ඕනේ වතුර ප්‍රමාණය අනිවාර්යෙන්ම ගන්න try කරන්න. මේකට ඕන තරම් ඔයාට ක්‍රම සහ විධි තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ බරට සරිලන වතුර ප්‍රමාණය මෙතනින් බලලා ඔයාට ඒ ප්‍රමාණයට වෝටර් බොටල් එකක් අරගෙන පාවිච්චි කරන්න. මේ තමයි දවස් 75 ඔයාට හම්බෙන චැලෙන්ජ් එක. මාත් මේකම තමයි කරන්නේ. ඉතින් ඔයා මේක බලන කෙනෙක් නම් ඔයාගෙත් බර වැඩි වෙලා තියෙනවනම් ඔයාටත් පුළුවන් මේ චැලෙන්ජ් එක බාර අරගෙන කරන්න. මොකද මේක අර ගොඩාක් අමාරු චැලෙන්ජ් එකක් නෙමෙයි. ඔයාට පේනවා ඇති උදේ 4 නැගිටින්න තියෙනවා. ඊට පස්සේ 8ට තියෙනවා ලෙමන් වෝටර් එකක් බොන්න. ඊට පස්සේ උදේ 10ට තියෙනවා කොෆි එකක් හරි ටී එකක් හරි බොන්න. ඔයා හොඳට මතක තියාගන්න ඔයා මේ උදේ 10ට බොන කොෆි එකේ හරි ටී එකට හරි සීනි දාන්න එපා. සීනි නොදා තමයි ඔයා මේක බොන්න ඕනි. ඊට පස්සේ දවල් 12ට ඔයාට ලන්ච් එක ගන්න තියෙනවා. ඊට පස්සේ හවස 3ට ඔයාට තියෙන පොඩි ස්නැක් එකක් ගන්න. මේ ස්නැක් එකත් ඔයා පාවිච්චි කරනකොට තෙල් අවම සහ සීනි අවම ස්නැක් එකක් ඔයා අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනි. ඊට පස්සේ ඔයාට පුළුවන් 6ට ඩිනර් එක ගන්න. ඊට පස්සේ 7ට ආපහු ඔයාට ස්නැක් එකක් ගන්න පුළුවන්. ඒ ස්නැක් එක විදිහට ඔයාට පළතුරු මොනවා හරි ගන්න පුළුවන්. ඊට පස්සේ ආපහු 8ට ඔයා කන එක නවත්තන්න ඕනි. 8 ඉඳන් අනිත් පහුවදා වෙනකන් ඔයා පාස්ටිං ඉන්න ඕනේ පැය 16ම. ඉතින් මම හිතනවා මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඔයත් weight එක loss කරන් බලන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මාත් එකතු වෙන්න. අපි මේ දින 75 challenge එක කරලා බලමු. ඔයාට යන්න පුළුවන් දුර කොච්චරද ඒ ටාගට් එකක් තියාගෙන අනිවාර්යෙන්ම මේකට join වෙන්න. මම හිතනවා ඕනම දෙයක් කැපකිරීමෙන් සහ තමන්ගේ මහන්සියෙන් කරොත් අනිවාර්යෙන් ඕනම තැනකට යන්න පුළුවන්. මොකද නෑ බෑ කියලා දෙයක් මේ ලෝකේ නෑ. අපි හැමෝටම හැමදේම පුළුවන්. ඕන මහන්සිය කැපවීම සහ ආත්ම විශ්වාසය විතරයි. ඒ හින්දා ඔයාට පුළුවන් කියලා හිතාගෙන
අනිවාර්යෙන්ම ඔයා මේක අද පටන් ගන්න. එහෙම වුණොත් ඔයාට රිසල්ට් තියෙයි.